ජීවිතේ සතුටින් හිටියට සමහරක් තැන්වලදී රිදීම කියන දේ ගොඩක් දැනෙන කෙනෙක්ද ඔයා. මුළු ලෝකෙටම සතුටින් ඉන්නවා කියලා පෙන්නුවට හිත ඇතුලෙන් රිදෙනවා කියලා නැත්නම් හිත ඇතුලෙන් පැරි ජීවත් වෙනවා කියලා හැමතැනම සෝෂල් මීඩියා වල ෂෙයා කරන කෙනෙක්ද ඔයා. ජීවිතේ තියෙන ප්‍රශ්න කවදාවත් ඔයාගේ සෝෂල් මීඩියා එකේ ෂෙයා කරන්න හිතන්න එපා. සමහරක් වෙලාවට හිතන්න නැති විදියට ඔයාව ඒ දේවල් වලින් මිනිස්සු ප්‍රයෝජනයට ගන්නවා කියලා ඔයා දන්නේ නෑ නේද? ජීවිතේ සතුට කියන දේ හැමදාම අපි වෙනුවෙන් රැඳී පවතින්නේ නැහැ. සතුට වෙන්නත් දුක් වෙන්නත් මේ හැමදේම අපි ජීවත් වෙලා ඉන්න ඕනේ. ජීවත් වෙන්න නම් ඔයා ස්ට්‍රෝං වෙන්න ඕනේ. හිත ඇතුලෙන් කොච්චර රිදුනත් කඳුළු පිහදාගෙන ඊළඟ දවසේ hina වෙලා වැඩ කරන්න පුළුවන් චරිතයක් වෙන්න ඕනේ අනිවාර්යෙන් ඔයා. hinaව කියන දේ උරුමකම් කියන්න තමන් වෙනුවෙන් තමන් කැප වෙලා වැඩ කරන්න එදාට ඔයාගේ ජීවිතේ ලස්සන වෙනවා අනිවාර්යෙන් නොඅනුමානයි.